ඉස්සරහ තියෙන්නේ රජමාලිගාව. ඒක පළුවක් ඒක පළුවක පැත්ත. ඒකේ තව ගොඩක් තියෙනවා මේ අනිත් පැත්ත. සයිස් එක හිතා ගන්නම. දේශතුමා ඉන්නවා කුරුසෑනලාව. වටේ ඉන්නවා ඉන්දියන්ස්ලා ටිකක් ඇවිල්ලා. අර පැත්ත මොන මැඩ්‍රිඩ්ම පේනවා. තියෙන්නේ සාන්ත පවුල් තුමාගේ නැත්නම් සෙන්ට් පෝල් තුමාගේ ස්ටැචු එකක්. ස්පේන් වල ටුක් ටුක්. ඔය ඉස්සරහ තියෙන්නේ මේ රජමාලිගේ. රජමාලිගේ. ඔව්. අපි පයින් ඇවිල්ලා නේ කියන්නේ කිසි ගොඩක් දුර. ඕක තමයි මේ ඒක ආත්මයක අපි දෙන්න ඉපදුනේ ඒකේ තමයි. මොනවා කරන්නද ඉතින්? මේ තියෙන රජමාලිගේ මේකේ දවසක මම ගිහිල්ලා මේකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ එකක් අරගෙන මේක ඇතුළත් ලස්සනයි මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා අනිත් රටවල් වලින් අරගෙන මේගොල්ලෝ කරපු දේවල් ඒ කියන්නේ වෙන රටවල් වලින් උස්සගෙන ඇවිල්ලා මේ තියෙන දේවල් තියෙනවා ඉතින් දන්නවනේ ඉතින් කියන්න දෙයක් නැහැ නේ අපේ රටට ආවේ නැතුණාට පිලිපින්ස් කියලා තියෙනවා ඊළඟට සවුත් ඇමරිකන් ගොඩක් රටවල් වලට මේගොල්ලෝ ගිහින් තියෙනවා ගිහිල්ලා හේ තියෙන ඒවා පුරගෙන ගාලා තමයි ඉතින් මේ ඔක්කොම ගොඩනගලා තියෙන්නේ එතකොට මේගොල්ලෝගේ මහන්සියෙන් නේ මේගොල්ලෝ මහන්සිලා තියෙන්නේ බෝට්ටු හදාගෙන ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් අත්පත් කරගන්න තමයි මේවා ඉතින් මාර ලස්සනයි බොරු කියන්න ඕනේ නැහැ නේ වට්ටම ලස්සනයි මම මේ කෑ ගහන්නේ ඉතින් ඔයා මාරම ලස්සනයි ඉතින් මේක රජමාලිගාවේ වීඩියෝ එකක් මම වෙනම අරන් එන්න සමහරවිට මේ දැන් ඔයගොල්ලෝ බලන වීඩියෝ එකට පස්සේ වීඩියෝ එක රජමාලිගාවේ ඇතුලේ වීඩියෝ එකක් වෙන්න පුළුවන් මේක තමයි මැඩ්‍රිඩ් වල තියෙන ලොකුම රජමාලිගාව. තව පොඩි පොඩි මාලිගා තියෙනවා. මේකට තමයි යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට කාසල් එකට යනවා නම් කාසල් එක ඇතුළට යනවා නම් එහෙම නැත්නම් මේ පැත්තට තමයි යන්න තියෙන්නේ චර්ච් එකට යනවා චර්ච් එකයි කාසල් එකයි දෙක එක ළඟ වගේ තමයි තියෙන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මාර ස්ට්‍රැටජික් පොයින්ට් එකක් මේගොල්ලන්ට මේ තැනට ගියාට පස්සේ සාමාන්‍යයෙන් පල්ලෙහා මැඩ්‍රිඩ් පල්ලෙහා ඒ ඔක්කොම වගේ මේගොල්ලන්ට පේනවා අපි ඉතින් මේක ඇතුළට ගිහින් බලමු ඌට පේන්නේ නැති වෙයි. එහා පැත්තේ යන්න ඕන මම හිතනවා. ඉතින් බලමු අපි කොහොමද කියලා. පේනවද රජමාලිගාව තියෙන හරිය. රජමාලිගාවට ඉස්සරහින් තියෙන්නේ උතන තියෙන්නේ මේ පැත්තේ තියෙන චර්ච් එක මේ පැත්තේ තියෙන්නේ රජමාලිගාව. අපි අතරින් ගිහලා බලමු කොහොමද කියලා. ඉතින්ද? උතරින් පැනලා ඔහම එහා පැත්තට ගිහලා බලමු. අපි එහා පැත්තට යන්න ඔහම. උතරින් ඔහම බලාගෙන යනවාද අර හෙට? අය මන්නේ අපි ගියේ Iya. Kau dari mangga? Ya.
පේනවා. මේක තමයි මම කෝ චර්ච් එක එන්න ලොකු චර්ච් එක. ඊට මෙතන බැලුවොත් එතන ඉස්සරහ තියෙන්නේ රජමාලිගාව. ඉස්සර ඩාන්ස් එකක් තියෙනවා. එනවා අස්සල් ඩාන්ස්. ඔයාලා අතනට නේ පේනවද දන්නේ මේකේ සයිස් එක බලන්න නෙවෙයි දොරවල් මේකේ කියලා තියෙන විදිහට මේ දොරවල් හැම එකේම තියෙනවා කියනවා මේ අම්බලා තියෙන්නේ පේනවද මේ හැම එකම කතා වස්තුවක් තියෙනවා කියලා තමයි කියන්නේ පේනවද හැම එකකම මොකක් හරි කතා වස්තුවක් අම්බලා තියෙනවා මේ බලන්නකො මේකේ සයිස් එක මම මෙතන හිට ගත්තාම ඔන්න දොරේ සයිස් එක පළුවක් මේ එක පළුවක පැත්ත ඒකේ තව ගොඩක් තියෙනවා මේ අනිත් පැත්ත සයිස් එක හිතා ගන්නකො මේ ඔක්කොම අම්බලා තියෙන්නේ මේ ඊළඟට කාසල් එක පේන්න තියෙනවා එක එක රූප තියෙනවා ආස්ව පිටින් යන්නේවා මෙයාට පිහින් යන පිහින්නේ මේ කඩුවෙන් කඩුවක් බස්සලා තියෙනවා මේ වගේ අත මෙතනට ඊළඟට උඩම ඉන්නවා ජේසුතුමා කුරුසේ එන ගහලා ජේසුතුමා ඉන්නවා කුරුසේ එන ගහලා වටේ ඉන්නවා එන්ජල්ස්ලා ටිකක් ඇවිල්ලා ඒ ජේසුතුමා ආරක්ෂා කරගන්නවා වගේ ඊට පස්සේ එතන ඔයගොල්ලන්ට තව උඩ පේනවද දන්නේ නැහැ තව උඩට ගියාම ඒ උඩ තව අම්බලා තියෙනවා ඒ එකක් නෙවෙයි මෙතන 6ක් 5ක් විතර තියෙනවා ඊට පස්සේ මෙතන තව එහාට ගියාම තව දොරක් තියෙනවා අර දොරට අමතරව මේක මං හිතන්නේ මේන්ම දොර අරකට වඩා මේක මැද තියෙන දොරක් මේ ඒකෙත් එක ඔක්කොම අම්බලා තියෙන්නේ එනවා කතා වස්තුව මොකද්ද කියලා මම දන්නේ නැහැ ඇත්තටම මේ අම්බලා තියෙන්නේ මොනවද කියලා හැබැයි මාර ලස්සනයි මාරම එකක් තියෙනවා ඔක්කොම අම්බලා තියෙන්නේ මේ ඇඟිලි එහෙම ඔක්කොම අම්බලා තියෙන්නේ කටවරලා තියෙනවා ඔක්කොම අම්බලා තියෙන්නේ ඉතින් මෙතන ඉස්සරහ කෙලිම බැලුවාම ඔයගොල්ලන්ට තියෙන්නේ රජමාලිගාව කෙලින් තමයි මේක හදලා තියෙන්නේ ඉතින් මෙතන තමයි රජමාලිගාව දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ඉතින් මේ අලුතරියා කටයුතු ටික උච්චාරනවා එකක් ඉන්නාද කියලා රජමාලිගාවට වෙන රටවල් වල නම් මම දන්නේ නැහැ අපේ ආසියාවේ වගේ රටවල් වල නම් ලක් ඉන්නවද දෙනවද කියලා කො හරියට ගියේ නැද්ද අරයට දැනෙන්නේ නැහනේ අනිත් පැත්තට අරන් යන්න එහෙනම් ඔය පැත්තට පුළුවන් මේ කාර නිකන් කපොල්ලක් වගේ තියෙන එකයි මේ
කුලඟ එන්නේ. නෑ නෑ මේගොල්ලෝ මෙතන තෝරගෙන තියෙන්නේ. මෙතනින් බැලුවාම ඔක්කොම මුළු මේ මැඩ්‍රිඩ්ම පේනවා. කන ස්ට්‍රැටජික් පොයින්ට් එකක් විදිහට හදලා තියෙන්නේ මේ සතුරු ආක්‍රමණ වලට මුහුණ දෙන්න. සීගිරිය තරන්න නෑ ඉතින් ඕක. ඒකට ගහන්න බෑ මේගොල්ලොන්ට. අපේ රජවරු සීගිරිය හැදුවේ මේ කාගේවත් රටවල් මංකොල්ල කාලා නෙවෙයි. එහෙමත් නෙවෙයි අනිත් එකේ වැතින තාක්ෂණය මේවට ඇත්තෙත් නෑ. අනරේ ඩබල ඉන්න. ඉතින් මම මෙතනින් ගිහිල්ලා පෙන්නන්නම් ඕගොල්ලන්ට කොහොමද කියලා. මේ දැන් මේක එන්නේ. සෞදිකෝ. මෙතන ඇවිල්ලා පුළුවන් ඉර බහිනවා බලන්න කට්ටියට. හරිද? මෙන්න මෙතනට ආවම ඕගොල්ලන්ට පේන ඇති වාව්. අර පැත්ත මොන මැඩ්‍රිඩ්ම පේනවා. පිස්සු කෝර. පිස්සු ඇදෙනවා. කොහොම බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන ඒවා. ආයේ මෙහෙට යනකොට පිටිපස්සේ ඔක්කොම බලා ගන්න පුළුවන්. කොහොමද කියලා. පේනවනේ. මෙතන තියෙන්නේ සාන්ත පවුල්තුමාගේ නැත්නම් සෙන්ට් පෝල්තුමාගේ ස්ටැචු එකක්. ලතින් භාෂාවෙන් කියන්නේ පවුලොස් කියලා. ඉතින් ක්‍රිස්තියානි කට්ටිය නම් දන්නවා ඇති. මගේ මුල් නම තිබිලා තියෙන්නේ සෝල් කියලා. එතකොට එතුමා යුදෙව් පුද්ගලයෙක්. ඒ වගේම මුලින්ම ක්‍රිස්තියානි කට්ටියට විරුද්ධව තමයි මෙතුමා ඉඳලා තියෙන්නේ. පස්සේ මෙතුමා දමස්කස් මාර්ගයේ ගමන් කරමින් ඉන්නකොට යේසුස් වහන්සේගේ දර්ශනයක් දැකලා තමයි එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්ලා එයා ක්‍රිස්තියානි ආගමට පැමිණිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතුමා ලෝක පුරා සංචාරය කරලා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරලා තියෙනවා. ඒ වගේම බයිබලයේ නව ගිවිසුමේ තියෙන ගොඩාක් ලිපි දීලා තියෙන්නේ මෙතුමා විසින්. ඉතින් මේ පිළිමය ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතුමා පොතක් අරගෙන ඉන්නවා. ඒකෙන් කියන්නේ එතුමාගේ ශුද්ධ ලිපි සහ දූත සේවය නියෝජනය කරන සංකේතයක් කියලා. මෙතන තියෙන්නේ ශාන්ත පේදුරුතුමාගේ පිළිමයක්. එහෙම නැත්නම් සෙන්ට් පීටර්ස් තුමාගේ පිළිමයක්. ඉතින් ලතින් වලින් කියනවා පෙට්‍රස් කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති පීටර් කියන්නේ රොක් කියන අර්ථය දෙන්නේ. එහෙම නැත්නම් පර්වතය කියන අර්ථය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති යේසුස් තුමා ශාන්ත පේදුරුතුමාව කැඳවලා කිව්වා මේ පර්වතය මත මම මගේ සභාව ගොඩනගමි කියලා. කියලා එයාට විශේෂම වගකීමක් ලබා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ක්‍රිස්තියානි ඉතිහාසයේ පළමු සභානායකයෙක් නැත්නම් පළමු පාප්තුමා ලෙසත් මෙතුමාව හැඳින්වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ ස්ටැචු එකේ තියෙනවා එයාගේ අතේ හැමතිස්සෙම යතුරක් තියෙනවා. එහෙම නැත්නම් පොතක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ක්ලොක් එකකින් එතුමාව පොරවල වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ යතුරක්. ඒක කියන්නේ ඒක යට ලබා දීලා තියෙන ආත්මීය බලයන් නියෝජනය කරන සංකේතයක් විදියට. එහෙම නැත්නම් ස්වර්ගයට යන්න තියෙන යතුරක් විදියට තමයි සැලකෙන්නේ. ඉතින් ඉතිහාසයට අනුව අවසාන කාලයේදී රෝමයේදී මෙතුමාට මරණ දඬුවමට ලක් වුණා කියලා සඳහන් කරනවා. ඒ වගේම අද රෝමයේ තියෙන සෙන්ට් පීටර්ස් බැසිලිකා එකත් මෙතුමාට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ තොරතුරු මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත තොරතුරු තමයි මම මේකේ කිව්වේ. නැතුව මම ක්‍රිස්තියානි ආගම ගැන ගොඩාක් ලොක්ට දන්නේ කෙනෙක් නෙමෙයි. ඉතින් මම වැරද්දක් තියෙනවා නම් සෝරි. ඉතින් පුළුවන් නම් ඒ වැරද්දක් තියෙනවා නම් ඒක අපිට දැනගන්නත් එක්ක ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාලා බලන්න. ඉතින් මේකේ ආකිටෙක්චර් එක තියා ඉතින් මතක තියාගන්න මේක ගොඩාක් පරණ කැතීඩරල් එකක් නෙවෙයි. මේක 1993 තමයි කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කියනවා නම් අවුරුදු 110ක් ගිහිලා තියෙනවා මේක හදලා ඉවර කරන්න. ඉතින් 1883 දී තමයි පටන් ගන්න තියෙන මේක හදන්න.
1993 තමයි අදල ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒ අතර කාලෙදී ගොඩාක් දේවල් වලට මේක මුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් ඉතිහාසයක් තියෙනවා. මම ඒ කතාව ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතිහාස කතාව මේක ඇතුළට අපි දැන් යනවා. ගිහිල්ලා ඒ ඇතුලේ වීඩියෝ එක දෙන ගමන් මම ඔයගොල්ලන්ට ඉතිහාස කතාව අරගෙන එන්න. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එකෙන් නෙවෙයි ඊළඟ වීඩියෝ එකෙන් ඒක අරගෙන එන්නම්. මොකද මේක පොඩ්ඩක් දිග වෙන හින්දා. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ මේ කැතීඩ්‍රල් එක ඇතුළට. ඉතින් ඇතුළේ ගොඩාක් ගත්ත වීඩියෝස් ඒ වගේම ඒක මේකට ඇත්තටම ඇටච් කරනවා. ඉතින් ගොඩාක් දිග වෙන හින්දා මම ඒක වෙනම වීඩියෝ එකක් විදිහට ඊළඟ වීඩියෝ එක විදිහට දාන්නම්. ඊට අමතරව මම වීඩියෝ එක අද පටන් ගත්තේ මැද හරියේ. ඇත්තටම රජමාලිගා හරියට අපි ආවට පස්සේ තියෙන ටික තමයි මම පටන් ගත්තේ. මොකද මුල් ටික තියෙන්නේ අපි මෙට්‍රෝ එකෙන් බහලා රජමාලිගාවට පයින් ආපු ටික. ඉතින් ඒ ටික මම මුලට දෙන්නේ නැතුව අගට ඇටච් කරා මේ සීන් එකෙන් පස්සේ. මොකද කැමති කට්ටියට ඒක බලන්න පුළුවන්. එහෙම නැති කට්ටියට පුළුවන් ඒ ටික බලන්න නැතුව අවශ්‍ය කොටස විතරක් බලලා වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් ඒ හින්දා තමයි මම මේ කැල් ටික අන්තිමටම මේ බෝරින් වෙන්නේ නැති වෙන්නේ. මොකද? නැනේ ඕන්නේ. ඕන්නේ. යා ඕන තරම් සෙල්ලම් කරලා තියෙනවා. बाबा पढ़ाई कमेंट श्रीलंका अमींग श्रीलंका अमींग फस्ट अपने अन्न मगट श्रीलंका बाबा इन वाहनी से अन्न नरक අරක වාහන ඉස්සෙල්ලා යන්න ඕන. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. මම සෙන්සුරා දුන්නොත් මාරා මේ සෙනග නැහැ. අඩි සෙනගද. උතරම් පාර හොඳේ වාහනේ යන පාර අයින්ට උනන හොඳයි. ඉතින් පස්සේ තියෙන හැම බිල්ඩින් එකක් වගේම අලුත්ම ආකිටෙක්චර් එකට හදපු බිල්ඩින්ග්ස්. ඒ කියන්නේ පරණ කාලේ බිල්ඩින් නෙවෙයි අලුතෙන්ම හදපු බිල්ඩින්ග්ස් තමයි තිබුණේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යනකොට පාරවලුත් එමය. කොහොම පේමන්ට් එක ඔක්කොම අලුතෙන් හදපු ඒවා තියෙන්නේ. පරණ ඒවා අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ හරිය. මොකද ඇත්තටම මේ පාරෙන් තමයි මේ පාර ගිල්ල කෙලින්ම වැටෙන්නේ මේ ස්පේන් වල රජමාලිගාවට. ඒ යන අතර මඟ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක දේවල් තියෙනවා. මොකද මේ හරිය ගොඩක්ම ටූරිස්ට්ලා ගෙවසන හින්දා ගොඩක් ලොකු ඇක්ටිවිටීස් බලා ගන්න පුළුවන්. ගස් නම් ඉතින් කොළ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ කාලෙට. ආයෙ තව මාස දෙක තුනක් යනකොට මේ කොළ ඔක්කොම දළු දාලා එනවා ලස්සනට. තුරක් අපි වීඩියෝ එකක් අරගෙන එන්න ලස්සන පෙන්නන්න. ඉතින් මේ හරිය ගොඩක් කැෆේස් එහෙම තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා කොෆි එකක් අරගෙන බියර් එකක් අරගෙන ඔය එළිය වාඩි වෙලා බිබින්නවා ඉතින්. හරි සරලයි. ගොඩක්ම ටූරිස්ට්ලා තමයි වෙන්නේ මේ හරිය ඉන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ ඔක්කොම අලුත් බිල්ඩින්. පරණේවා නෙවෙයි. ඉතින් මේ හරියේ තව තියෙන දෙයක් තමයි ටුක් ටුක් තියෙනවා ගොඩක්. හැබැයි අර අපේ රටේ තියෙන ටුක් ටුක් වගේ නෙවෙයි. මේකේ ගොඩක් කට්ටියව දාගෙන යන්න පුළුවන්. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන. සාමාන්‍යයෙන් 4-5 දෙනෙකුට වගේ යන්න පුළුවන්. මම දැක්කා 8 දෙනෙකුට විතර යන්න පුළුවන් එකකුත් තියෙනවා. ඕකෙන් කරන්නේ මේ සිටි එක වටේ රවුම් එක යන එක. සාමාන්‍යයෙන් යුරෝ 50-60 වගේ නම් පැකේජස් තියෙනවා ඒගොල්ලෝ. අපි අපේ channel එකෙන් ගොඩක්ම ගේන්නේ ස්පේන් වල තියෙන ලස්සන මේ දවස්වල. ඒ කියන්නේ ස්පේන් වල අපි බලන්න යන තැන් වල එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝත් ෂෙයා කරන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් අපේ වීඩියෝස් වලට අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like කරලා ෂෙයා කරන්න ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක කවුරු හරි ස්පේන් වලට
කැමති. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලෝටම අපි කොහෙටද යන්න තියන්නේ?